දුසේනි සහ සචින් ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගැන මේ ශේෂ්ත්‍රයේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් දැන් මේ දෙන්නගේ ආදරය ගැන විවිධ කතා ඇසෙනවා. ඇත්තටම ඔහුගේ රංගන ජීවිතයට හරස් කපනවාද? මේ ගැන මොන විදිහේ කතා ඇහුණත් තමන්ගේ ප්‍රේමවන්තයා ගැන ඇගේ අතින් ලියවිලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්. ඒ ආදරය හොඳටම දැනෙන්නේ ඇයට. ඔහුව හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ඇයට. මේ අන්න ඒ ගැන දුෂේනි ඇගේ මූණු පොතට අද එක් කරපු සටහන. නිතරම මම ගැන හොයලා බලන ඕනම දෙයකදී මගේ ළඟ ඉන්න මං ගැන දුක් වෙන සතුටු වෙන මගේ තාත්තාට පස්සේ මට වැඩිපුරම ආදරය දුන්න මට හමු වුණ ප්‍රේමවන්තයා නුඹ. ආදරණීයම පිරිමි ආත්මය නුඹ. ඉතින් ඇයට ටොක්සික් යයි කියනවා නම් මා ඒ ටොක්සික් ආදරයට දැඩිව ආදරය කරමි. ඉතින් අමාරුම කාලයන්හි මා දමා නොගිය ආදරණීය වැළඳ ගැනීමක් දී මාහට රැකවරණය දුන් නුඹ කෙනෙකුට ජීවිතයේ කලාතුරකින් පමණක්ම මුණගැසෙන ආදරණීය පිරිමියෙකි. මාව තව හයියෙන් අල්ලන් ඉන්න.